සුබ උදෑසනක් වේවා හැමෝටම. ඉතින් මගේ 6 වෙනි පැල සේල් එක මම අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. ඉතින් මොනවද තියෙන වර්ග කියලා බලමු. මුලින්ම තියෙන්නේ මෙන්න මේ ලොකුම ලොකු ක්‍රොකඩයිල් පිලෝ එක. මේක අර පොඩි පට්ට හැදෙන එක නෙමෙයි. මේකේ පට්ට ගොඩක් ලොකුවට හැදෙන්නේ. ඉතින් මෙන්න මේ පිලෝ එක අංක 1. ඒක මම ඔයාලට දෙනවා රුපියල් 800කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ පිලෝ වර්ගය. ඒකේ මේ විදිහට කොලේ යටපැත්ත දම් පාටට තමයි හැදෙන්නේ. ඉතින් මේක අංක 2. මේක දෙනවා මම ඔයාලට රුපියල් 300කට. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ white princess වර්ගයේ මෙන්න මේ පැලය. ඒක අංක 3. ඒක දෙනවා රුපියල් 350කට. ඊළඟට තියෙනවා මෙන්න මේ කහ පාට පිලෝ එක. ඒක අංක 4. ඒක දෙනවා රුපියල් 200කට. ඊළඟට තියෙනවා මෙන්න මේ පත්‍ර තියෙන මෙන්න මේ ලස්සන කැලේඩියම් එක. මේක ඇත්තටම ගොඩාක් ලස්සනයි. මේකේ පත්‍ර හරියට සමනලයක් වගේ. ඉතින් මෙන්න මේ ප්ලාන්ට් එක අංක 5 මම ඔයාලට දෙනවා රුපියල් 400කට. ඊළඟට තියෙනවා මෙන්න මේ කුරු සෙන්සවේරියා එක. ඒකත් ගොඩක් ලොකුවට හැදිච්ච ගහ. ඒක අංක 6. ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙනවා මෙන්න මේ ඒකත් කැලේඩියම් එකක්. අර මේකේ පත්‍ර ටිකක් කළු පාටට මුරු පත්‍රයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක අංක 7. ඒක දෙනවා රුපියල් 150කට. ඊළඟට තියෙනවා මේ සිල්වර් කලර් මෙන්න මේ පිලෝ එක. මෙන්න මේ ප්ලාන්ට් එක මම දෙනවා ඔයාලට රුපියල් 200කට. ඒක අංක 8. ඊළඟට තියෙනවා මෙන්න මේ පිලෝ එක. මේක අංක 9. මේක දෙනවා රුපියල් 150කට. ඊළඟට තියෙනවා මෙන්න මේ හොමලමිනා වර්ගය. ඒක අංක 10. ඒක දෙනවා රුපියල් 150කට. ඊළඟට තියෙනවා මෙන්න මේ තිත් මෙන්න මේ පත්‍ර තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක. ඒක අංක 11. ඒක දෙනවා රුපියල් 250කට. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ ග්‍රාස් එක. ඒක අංක 12. ඒක දෙනවා රුපියල් 100කට. ඊළඟට තියෙන ඇග්‍රොනිමා වර්ග ටික. මේ ප්ලාන්ට් එක අංක 13. ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ පත්‍රය තියෙන මෙන්න මේ ඇග්‍රොනිමා එක. ඒක අංක 11. ඒක දෙනවා රුපියල් 350කට. ඒක ගොඩාක් ලොකුවට හැදිච්ච ගහ. ඊළඟට තියෙනවා මෙන්න මේ ඇග්‍රොනිමා එක. ඒක අංක 15. ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙනවා මේ ස්නෝ වයිට් වර්ගයේ මේ ඇග්‍රොනිමා එක. ඒක අංක 16. ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. ඒකෙත් ගස් දෙකක් තියෙනවා. ඒක අංක 17. ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ මාබල් ක්‍රීම් වර්ගයේ මේ පෝතෝස් එක. ඒකත් පඳුරට හැදිච්ච එකක්. මේ විදිහට ටයිටේනියම් පෝච්චි එක දාලා හැදුවාම ගොඩාක් ලස්සනයි. ඉතින් ඒක අංක 18. ඒ ප්ලාන්ට් දෙකක් විතර තියෙනවා එකේ. ඒක දෙනවා රුපියල් 150කට. ඊළඟට තියෙනවා මෙන්න මේ මනි ප්ලාන්ට් එක. ඒක මම ගිය වරත් සේල් එකට දැම්මා. ඕඩර් කරලත් ඒක ඇත්තටම ගත්තේ නැහැ. ඉතින් ඒක අංක 19. ඒක දෙනවා රුපියල් 400කට. ඒක ගොඩාක් ලොකුවට හැදිලා තියෙනවා. ඉතින් පැලබෝ කරන කෙනෙකුටත් ඒක වටිනවා. එහෙම නැත්නම් ලස්සනට හදා ගන්නත් පුළුවන් ඔයාලට. ඉතින් ඒක අංක 19. ඒක දෙනවා රුපියල් 400කට. ඊළඟට ඇන්තූරියම් වර්ග ටිකක් තමයි තියෙන්නේ. මෙන්න මේ
රෝස පාට මලක් තියෙන මේ ප්ලාන්ට් එක තියෙනවා. ඒක අංක 20. ඒක දෙනවා රුපියල් 350කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ඇන්තෝරියම් එක. මේක ලා රෝස පාටකට තමයි පිපෙන්නේ. මේ ප්ලාන්ට් එක මන් දෙනවා මේක අංක 21. ඒක දෙනවා රුපියල් 300කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ දම් පාට මලක් පිපෙන මෙන්න මේ ප්ලාන්ට් එක. ඒක අංක 22. ඒක දෙනවා රුපියල් 350කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ඇන්තෝරියම් එක. ඒකත් රෝස පාට මලක් තමයි පිපෙන්නේ. ඒක අංක 23. ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට මෙන්න මේ වර්ගය. මේකේ මෙරුන් කලර් මලක් තමයි පිපෙන්නේ. ඒකේ මල් 3ක් පොහොට්ටුවක් තියෙනවා. ඉතින් ඒක දෙනවා මම රුපියල් 400කට. ඊළඟට නම් තියෙන්නේ බැංකොක් වර්ගයක්. මේක බ්ලැක් ලව් වර්ගයේ මේ ඇන්තෝරියම් එකක්. මේක ඇත්තටම මල් ළඟ තිබුණු මදර් ප්ලාන්ට් එකක්. මේ විදිහට ඒකේ තියෙනවා මල් 6ක්. ඉතින් ලොකු ගහක්. ඔයාලට ලස්සනට ගෙදර හදාගන්න කෙනෙකුට තමයි ඇත්තටම මේක වටින්නේ. ඉතින් මේ වගේ ලොකුම ලොකු මේ ප්ලාන්ට් එක මම ඔයාලට දෙනවා රුපියල් 1500කට. ඉතින් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. මේක අංක 25 රුපියල් 1500යි. ඊළඟට තියෙන්නේ මෙන්න මේ විසිතුරු ප්ලාන්ට් එක. මේක අංක 27. මේකත් දෙනවා මම රුපියල් 100කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ සෙන්සවේරියා එක. ඒකත් රුපියල් 100යි. ඊළඟට තියෙන්නේ මෙන්න මේ වර්ගය. ඒක අංක 28. ඒකත් රුපියල් 100යි. ඊළඟට තියෙන්නේ මේ වර්ගය. ඒක අංක 29. ඒකත් රුපියල් 100කට දෙනවා. ඊළඟට තියෙන්නේ මෙන්න මේක පඳුරු විදියට ලොකුවට හැදෙන ශාකයක්. ඉතින් මේක අංක 30. ඒක දෙනවා රුපියල් 100කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ වර්ගය. ඒක අර ලොකු පත්ත හැදෙන උසට හැදෙන ප්ලාන්ට් එක. කුරු වර්ගය නෙමෙයි. ඒක අංක 31. ඒක දෙනවා රුපියල් 150කට. ඉතින් මේ ප්ලාන්ට් එක තමයි අද මගේ සේල් එකේ තියෙන්නේ. ඉතින් ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් 075යි 590යි 7019 කියන මගේ WhatsApp අංකයට මැසේජ් එකක් දෙන්න. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.